හොඳයි මම පහුගිය කාලපරාසයේ ටිකේම දැක්කා මේ දැන් රට තුල විශාල ව්‍යසනයක් සිදු වුණානේ. එතකොට මේ ව්‍යසනයත් එක්ක උදව් කරපු සඳගිරිසෑය හාමුදුරුවෝ කත්නෝරුවේ හාමුදුරුවෝ එතකොට ත්‍රිපෝෂ පැමිලි මේ වගේ විවිධ සමාජ මාධ්‍ය ජාලා වලින් උදව් කරා. එතකොට මේ අයට විශාල පිරිසක් බනිනවා දැක්කම මම. ඉතින් මේ මට මේ කියන්න ඕන උනේ සත පහක උදව්වක් නොකරපු මිනිස්සු මේ වගේ කුහක විදියට මේ වගේ මිනිස්සු ව්‍යසනයකට ලක් වුණාට පස්සේ උදව් කරපු පිරිසට බනින එක බොහොම තුච්ඡ නින්දිත අදම ක්‍රියාවලියක්. හේතුව තමන් සතු දෙයක් හෝ අනුන් සතු දෙයක් කැමැත්තෙන් අරගෙන තව කෙනෙකුට දෙන්න කටයුතු කරනවා කියලා කියන්නේ ඒක ලොකු පිනක් හැටියට අපි නම් දකින්නේ. ඒ නිසා මේ ඔය කුහකත්වයේ කියන එක සමාජ මාධ්‍ය ජාලා තුල ගොඩක් දකින්න තිබුණා පහුගිය කාලේ. ඉතින් ඒ කුහකයන් මම මේ කියන්නේ Tamanට කරන්න බැරි දේවල් අනිත් අය කරනකොට ඒවට වලවල් කපන්න එපා. කකුලෙන් අදින්න එපා. ඒ වගේ ජරා විදිහට අර සඳගිරිසෑය හාමුදුරුවෝ මම හිතන්නේ පුදුමාකාර විදිහට මිනිස්සුන්ට තරුණයන්ට ලොකු වැඩ ගොඩක් කරන කෙනෙක්. ඒ වගේම කත්නෝරුවේ හාමුදුරුවෝ වර්තමානයේ තරුණ පිරිසට පුදුම ජවයක් එකතු කරන භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා ඔයාලගේ පේජ් එකක් මේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න මේ ඒ වගේ බලු අසික්කිත වැඩ කරන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒතරී යහපත් දේවල් තියනවා කරන්න ඕන තරම්. ඒ යහපත් දෙයක් කරලා තමන්ගේ පේජ් එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න. ඒ අරමුණින් අර සිල්වත් ගුණවත් යහපත් දේ කරන අයට හීනකින්වත් වරදක් කරන්න කවදාවත් හිතන්න එපා. තොපි නිරේට යන එක නවත්තන්න කිසිසේත්ම හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඊට පස්සෙවත් අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන මිනිස්සුන්ට නිന്ദා අපහාස කරන්න ඉගෙන ගන්න එපා. තමන්ගේ දේශපාලනය, තමන්ගේ විවිධ මති මතාන්තර දුකටපත් වෙච්ච වෙලාවේ ඒ දුකට පිට වෙන මිනිස්සුන්ට අපහාස කරන්න යොදා ගන්න එපා. ඒක තමයි මට කරන්න තියෙන ඉල්ලීම.